සුබ දවසක් හැමෝටම. One Access Technology වල අපි අද ඔයාලට අරන් ආවා VPN සම්බන්ධව වැදගත් ටෙක්නිකල් වීඩියෝ එකක්. මෙතනදී අපි IPsec VPN part එක ගැන තමයි කතා කරන්නේ, configuration part එක. ඉතින් ඔයාලා හැමෝටම network field එකේ network security field එකේ ඉගෙන ගන්න දැනට professional විදියට work කරන හැමෝටම වැදගත් වෙන එකක්. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඉවර වෙනකම් බලන්න. මේකෙදී වැදගත් ටෙක්නිකල් කාරණාවලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් එහෙනම් හැමෝම රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපි මෙතනදී mix vendor environment එකක් use කරන්නේ. අපි අපේ එක office එකක තියෙනවා Fortinet 40F firewall එක. ඒ වගේම තමයි අපේ අනිත් branch එකේ තියෙනවා Unify ලගේ යනකි basic cloud gateway එක වෙන UCT Ultra module එක. එතකොට මේ දෙක අතරේ තමයි අපි IPsec කියන ටෙක්නොලොජි එක use කරගෙන site to site IPsec VPN එකක් establish කරන්න කොහොමද කියන දේ සම්බන්ධව ඔයාලත් එක්ක අද මේ වීඩියෝ එකෙන් අපි share කරගන්නවා. Fortinet firewall එක, next generation firewall එක, Unify firewall එක, next generation firewall එකක් නෙමෙයි. නමුත් third party company එකක් වන Proofpoint කියන company එකත් එක්ක එකතු වෙලා මෙයාලගේ next generation features enable කරගන්න පුළුවන්. ඉතින් මේ Unify ගැන කවුරු හරි interest නම් ටිකක් advanced විදිහට ඉගෙන ගන්න ඔයාලට පුළුවන් අපේ Unify training program එකට join වෙන්න. ඒ වගේම Fortinet සම්බන්ධව advanced විදිහට ඉගෙන ගන්න කෙනෙක් අසයින ඒ වගේම තමයි certifications පැත්ත හදාගන්න අවශ්‍ය. ඒතනදී අපේ Fortinet technical programs අපේ වෙන programs තියෙනවා. ඒවත් එක්ක ඔයාලට join වෙන්න පුළුවන්. ඉතින් මෙතන කතා කරන දේවල් in detail programs කතා කරනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට message එකක් දාන්න. ඔයාලට අපේ programs එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. right. අපි අද බලමු කොහොමද මේ VPN එක establish කරගන්නේ කියලා. ඉතින් මම මෙතනදී අපේ Fortinet firewall එක අපි implement කරලා තියෙන site එකේ අපේ behind the net scenario එක තමයි අපේ firewall එක establish කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී broadband connection එකක් තමයි use කරන්නේ. සමහරවම SLT ලගේ dialog ලගේ broadband connection එකක් use කරන්නේ. ඒකෝට මෙතනදී අපේ firewall එක තියෙන්නේ behind the net කියන concept එක යටතේ. ඒතකොට අපි public static IP එක තියෙන ISP router එක පැත්තේ. නමුත් Fortinet ලගේ firewall එකේ WAN පැත්ත තියෙන්නේ private IP range එක. ඉතින් මම ISP router එක හරහා IPsec වලට අදාළ UDP 5000 ඒ වගේම behind the net scenario එකේදී අපි use කරනවා UDP 4500 කියන port එක. අන්නේ ports දෙකම මම firewall එකට port forwarding කරලා තියෙන්නේ. තව කෙනෙක්ට පුළුවන් port forwarding එකට යන්න කැමැත්තක් නැත්නම් එයාට පුළුවන් DMZ කියලා තියෙනවා ISP router එකේ. feature එක ඒක enable කරලා අපි firewall එකේ WAN interface එකට දාලා තියෙන private IP එක එතනට focus කරන්න. නැත්නම් එකට කරන්න. ඉතින් ওই විදිහට තමයි මම අපේ Linux එක පැත්තේ එහෙම නැත්නම් Fortinet implement කරලා තියෙන firewall එක පැත්තේ ISP එකේ connectivity එක විතර තියෙන්නේ. ඒ වගේම තමයි LAN පැත්ත අපේ යන්නේ 10.10.1.0 කියන network range එකේ. right. ඒ වගේම මම Unify පැත්තට ආවොත් මෙතනදී තියෙන්නේ lease line එක. මෙතනදී lease line එකේදී කෙලින්ම Unify ලගේ WAN interface එකේ dedicated public static IP එක implement වෙලා තියෙනවා. මෙතනදී lease line එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ LAN range එක යන්නේ 192.168.0.0 range එකෙන්. ඉතින් මේ දෙකම අපි customer locations වල දා service දෙකක්. ඉතින් මේ දෙක අතර තමයි අපි IPsec VPN එක කොහොමද establish කරන්නේ. යනකේ phase 1, phase 2 යටතේ Fortinet ලයි කොහොමද, Unify ලයි කොහොමද මේ දෙකම අතර program එකේදී අපි ඔයාලත් එක්ක in detail කතා කරනවා. එහෙනම් රැඳී සිටින්න අපි කොහොමද බලමු මේක configure කරන්නේ. අපි මුලින්ම මම Fortinet firewall එකට log වෙනවා. username password එකට. right. මම මෙතනදී Fortinet firewall එකේ අපේ VPN section එකේ IPsec tunnel එකට මම යනවා. මම මෙතනදී create කරනවා create new වලට ගිහිල්ලා IPsec tunnel කියලා අපි option එක use කරනවා. මෙතනදී අපි නමක් දෙනවා. අපි VPN HO කියලා දෙන්න. මම මෙතනදී use කරන්නේ custom කියන එක. අපි site to site මේවා ගැන අපි in detail අපේ programs වල කතා කරනවා. ඉතින් කෙනෙක්ට කැමති වෙන්නේ join වෙන කෙනෙක් අපේ programs එකට join කරනවා. මම මෙතනදී custom කියන option එකට යනවා. custom එකට ගියාට පස්සේ අපිට පුළුවන් VPN IPsec වලට අදාළ VPN වලට phase 1 phase 2 අපිට ඕන විදිහට configuration කරන්න.
ඉතින් මම මෙතනදී මුලින්ම IP version 4 එක මම use කරන්නේ මෙතනදී IPv4 කියන එක. එහෙනම් කැමති නම් IPv6 වලට යන්න පුළුවන්. නමුත් අපි VPN එකදී අපි හැමතිස්සෙම VPN එකක් use කරන්නේ අපේ private ranges අතර communication එක build up කරගන්න. ඉතින් මම මෙතනදී IPv4 use කරනවා. ඒ වගේම තමයි අපේ remote gateway එක. ඒ කියන්නේ අපේ Unify එක. ඒක තමයි අපේ remote gateway එක වෙන්නේ. So remote gateway එකේ තියෙන static IP address එක මම මෙතන static IP address එක දානවා. ඔයාලට පේනවා මේ diagram එක අනුව අපේ Unify එක පැත්තේ WAN interface එක. finally WAN interface එකේ public static IP එක තියෙන්නේ 222 165 169 50 කියන IP එක. ඉතින් මම මේක මෙතනට දාගන්නවා. මෙතනට අපි copy paste කරගන්නවා. alright interface එක අපි select කරන්න ඕනේ firewall එකේ internet එක connect වෙලා තියෙන interface එක මම ගාලා interface එක select කරගන්නවා. ඒ වගේම net traversal එක. මේක behind the net scenario එක තියෙන්නේ අපේ head office එකේ Fortinet setup environment එක. ඉතින් අපි ඉතින් අනිවාර්යයෙන්ම behind the net කියන එක එහෙම නැත්නම් net traversal කියන එක අපි enable කරගන්න ඕනේ. right මම අනිත් ඒවා ඔක්කොම by default තියෙනවා. ඒ වගේම තමයි pre-share key එකක් අපි මෙතන දාන්න ඕනේ. unit එක authentication කරගන්න. මම මෙතනදී share key කියලා. right ඊට අමතරව ITI version එක version මම මෙතනදී 2 use කරන්නේ. දැන් එන හැම latest firewall එකක් වෙන්න පුළුවන්, gateway එකක් වෙන්න පුළුවන්, layer 3 එකෙන් above VPN support කරන, IPsec support කරන ඕනෑම router එක firewall එක අනිවාර්යයෙන්ම latest IKE version එක version support කරනවා. ඊට අමතරව සමහර ඒවාගේ version 1 support කරනවා. version 1 වල aggressive main කියලා mode දෙකක් තියෙනවා. නමුත් මේ aggressive එක දැන් එන latest ඒවාට support කරන්නේ නැහැ. main එක use කරන්නේ. ඉතින් Unify නම් විතර විශේෂත්වයක් තියෙනවා. Unify නම් version 1 එක තියෙනවා. නමුත් aggressive නෙමෙයි. එයාලගේ by default තියෙන main එක. ඒකට අපි අනිවාර්යයෙන්ම select කරන්න වෙන්න ඕනේ. version 1 use කරනවා main එක select කරන්න. පොඩි Unify නම් අපේ mode support කරන්නේ නැහැ. ඒ වගේම තමයි version එක 2 නම් ඔයාලට කැමති විදිහට version 2 එක use කරන්න. මම මෙතන version 2 එක use කරනවා. මේක latest එක. ඉතින් මම ඉතින් use කරනවා. right ඊට අමතරව phase 1 එක යටතේ මම encryption authentication වලට අදාළව එයාලගේ තියෙන algorithms ටික මම දාගන්න ඕනේ. ඒකට encryption වලට අදාළව අපි AES 128 එක use කරනවා. ඒ වගේම තමයි SHA-1 එක authentication විදිහට use කරනවා. ඒ වගේම තමයි defilement group එක විදිහට මම number 14 use කරනවා. lifetime එක key lifetime එක විදිහට මම මේක මෙතන තියෙනවා. local ID එක මම use කරන්නේ නැහැ. ඒ වගේම තමයි phase 2 එක යටතේ මම මෙතනදී අපේ local address and remote address. ඒ කියන්නේ VPN tunnel එක හරහා අපේ office දෙක අතර communicate කරන්න ඕන private LAN ranges දෙක. මොකක්ද කියන එක තමයි අපි දාන්නේ. ඉතින් local address එක කියන්නේ අපේ firewall එක පැත්තේ තියෙන අපේ range එක. එතකොට ඔයාලට පේනවා 10.10.1.0 කියන network range එක මෙතන දාගන්නවා. එතන අපි දාගන්නවා. ඒකට අපි network address එක දාන්නේ info. ඒ වගේම remote address එක. ඔයාලා diagram එකේ පේනවා remote address එක දෙන්නේ 192.168.0.1. එතකොට මම මේකත් මෙතන දාගන්නවා 192.168.0.1. right කොට local address and remote address දෙක මම කරගත්තා. ඊට පස්සේ advanced වලට යනවා. advanced වලට යනවා. advanced වලත් අපිට තියෙනවා මෙතන phase 2 එක යටතේ encryption එක authentication එක select කරගන්න. මම මෙතන AES 128 and SHA-1 use කරන්නේ. ඒ වගේම defilement group එකක් මම මෙතනදී 14 use කරනවා. auto negotiate එක මම enable කරගන්නවා. ඒ වගේම lifetime key lifetime එක මෙතන by තියෙනවා. මේවා ගැන in detail අපි වෙනම අපේ programs එක කතා කරනවා. මම මෙතනත් මතක් කරනවා කලින් ගැන දැනගන්න ඕනේ. අපේ programs සම්බන්ධයෙන් පුළුවන්. right අපි ඊට පස්සේ අපි okay කියලා දෙනවා. එතකොට අපි VPN channel එක build up කරලා ඉවරයි. නමුත් අපි මෙතන policies ටික හදන්න ඕනේ. මොකද VPN එක Fortinet හරි by default policy base එක තමයි දෙන්නේ. route and policy base එකට. ඉතින් අපි ඉතින් policies පැත්ත හදාගන්න වගේම routing අපි හදාගන්න. එහෙනම් අපි ඉතින් policies වල firewall policies වලට යනවා. මෙතන create කරන firewall policy එක මම මෙතනදී අපි දෙනවා. මෙතනදී අපි policies දෙකක් හදනවා. එකක් අපි අපේ head office එකේ ඉඳන් අපේ Unify එනවාද Unify එක තියෙන site එකට traffic එක outbound විදියටත් ඒ වගේම Unify එකෙන් එන traffic එක අපේ firewall එකට inbound විදියටත් මම මෙතනදී policies දෙක create කරනවා. මම මෙතනදී මම කරනවා අපි tunnel in කියලා අපේ inbound එකක් විදියට ඒ කියන්නේ අපේ Unify එකෙන් ඉඳන් අපේ head අපේ Fortinet තියෙන site එකට traffic එන විදියට tunnel එක හදලා අපි මෙතන Unify interface එක විදියට අපේ VPN interface එක අලුත් වෙන VPN show කියලා අපි එක ගන්නවා.
outgoing interface එක විදිහට දෙන්නේ අපේ LAN interface එක. ඉතින් අපේ LAN interface එක අපි setup කරන කම්පියුටරේ LAN interface එක setup කරන loop back address එකක් විදිහට මොකද loop back address එක outgoing interface එක විදිහට දාගන්නවා. source එක විදිහට අපි මෙතනදී all කියන එක අපි දාගන්නවා destination විදිහට කම්පියුටර් කෙනෙක් specify කරගන්න පුළුවන් මේ network වලට දාලා මොනවද communicate කරන්න කියලා. නමුත් මම මෙතනදී all bound කියන පාඩම අර මේක configuration එක වෙන නිසා right services වල මම මෙතනදී all කියලා දාගන්නවා. මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාලා සැලකීමක් වෙන්න ඕන දෙයක් තමයි අපි VPN එක හරහා VPN එක establish කරනකොට මේක ඕනම brand එක VPN එක establish කරනකොට අනිවාර්යයෙන්ම අපි net එක data transfer policy දානකොට අපි අනිවාර්යයෙන්ම net එක disable කරනවා right හරි අපි net එක disable කරා ඊට පස්සේ අපි මෙතන log tracking එකක් all station වලට ලොග් කරගන්නවා එතකොට අපිට log එකක් බලන්න පුළුවන් ඊට පස්සේ අපි okay එක දෙනවා right මම මේකෙම device එකක් හදාගන්න ඕනේ අපි outgoing traffic එකට මම මේකම hide click කරමු clone device කියන option එක දෙනවා ඊට පස්සේ මම නමක් දාගන්නවා මේක දාගන්නවා outgoing කියන දැන් අපේ Fortinet firewall එකට LAN එකේ නම් traffic එක අපේ Unify එකේ LAN එකට traffic එක outbound විදිහට යනවා initiate මේක policy ඒක වැඩි දෙනවා ඉතින් මම අනිත් ඒවා ඔක්කොම ලස්සන ගෙස්ට් එකක් තියෙන්නේ okay කියලා මම මේක by default disable වෙනවා කියන්නේ status කියලා enable කරගන්නවා right එතකොට policy එක inbound outbound විදිහට අපි Fortinet firewall එක අපි configure කරගෙන ඉවරයි එහෙනම් අපිට ඊළඟට routing part එක ඉතින් අපි විතර network වලට ගියා අපි static output මෙතනදී අපි create කරනවා create new route එක මම මෙතනදී interface එක විදිහට select කරන්නේ අපේ tunnel interface එක එතකොට මේක tunnel interface එක තමයි මේ routing කියලා දෙන්නේ එතකොට අපේ destination එක විදිහට මම focus කරන්නේ ආවද අපේ unify site එකේ තියෙන LAN range ඒ කියන්නේ 192.168.0.0 ඒ range එක තමයි දැන් ඉතින් මම මෙතන දානවා 192.168.0.0 අපේ Unify site එකේ LAN range එක. කියන්නේ අපේ Fortinet එකේ LAN එකේ ඉඳන් traffic එක initiate කරොත් ඒ කියන්නේ අපි Fortinet එකේ තියෙන PC එකේ ඉඳන් සම්බන්ධව අපේ මේ PC එකේ ඉඳන් අපි ping කරොත් අපේ server එකට Unify එකේට එතකොට destination එක කියන්නේ අපේ 192.168.0.0 කියන එක තියෙනවා. ඉතින් අන්න ඒකට අදාළව තමයි අපි මෙතන කන්ෆිගර් කරලා තියෙන්නේ. right අපි ඊට පස්සේ අපි මේක okay කරනවා. right ඒ වගේම තමයි මේකට backhaul අපිට දාගන්න පුළුවන් route එකක් backhaul එකක් විදිහට ඒ කියන්නේ අපේ VPN එක down වෙලා තියෙන අවස්ථාවක VPN traffic එක අපේ ISP හරහා එළියට යනවා වළක්වා ගන්න අපිට පුළුවන් backhaul route එකක් දාලා අපි මෙතන backhaul route එකක් විදිහට දෙනවා ඉතින් අපි මේක administrative distance කරනකොට තියාගන්නවා 254 කියලා ඊට පස්සේ අපි okay එක දෙනවා right මම මෙතන configuration පැත්ත තමයි ගොඩක් ફોකස් කරන්නේ මේ වගේ ලොකුවට ඉංග්‍රීසි කියන්නේ අපේ programs වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේ අනිත් ඒ reset හැමේකම කරනවා මේ වගේ මොනවද වෙන්නේ කියන දේ සම්බන්ධව right අපි එතකොට Fortinet firewall එකේ configuration part එක ඉවරයි අපි VPN tunnel එක configuration part එක කරා ඒ වගේ දීලා දාන firewall policies ටික create කරා ඒ වගේම අපේ private network දෙක අතර routing part එක දාන static route එක එතන ගන්නවා right අපේ දැනට Fortinet පැත්තේ අපේ configuration part එක ඉවරයි අපිට දැන් තියෙන්නේ Unify එක නදාන්න configuration එක කරා right මම Unify එකෙන් අපේ මෙතනදී log වෙනවා අපේ Unify UCTR එකකට මම මෙතනදී අපේ settings වලට යනවා settings වල VPN යනවා VPN option එක VPN එකේ තියෙනවා site VPN කියලා එකක් මම මෙතන option එකට යනවා right මෙතනදී මම use කරනවා IPsec VPN එක open VPN කියලා එකක් තියෙනවා මේ වගේ in detail අපේ Unify වෙනම training program එකක් යනවා මේ වගේ නේ research අපි උගන්වනවා ඉතින් කාටද ඒවට join වෙලා අපිට industry focus practical experience එකක් ගන්න ඕනවා කියනවා අපිට ඒක join වෙන්න අපි මේ හැම දෙයක්ම ඔයාලා උගන්වනවා engineer කෙනෙක් level එකේ right හරි okay එහෙනම් IPsec එකට මම මෙතන නමක් දාගන්නවා VPN PR කියන branch කියන මම මෙතන PCR key එකට අපි දාගන්නවා අපේ firewall එකට එන්නත Fortinet firewall එකේ දාගන්න PCR key එක දාගන්නවා අනිවාර්යෙන් PCR key දෙක සමාන වෙන්න ඕනේ
ඒ වගේම තමයි local IP එක. local IP එකත් අපි මෙතනදී දාන්නේ අපේ Unify එකේ WAN interface එක දාන public IP එක. ඒතකොට මම මෙතනදී අපි මෙතනදී IP එක දාගන්නවා. මෙතන already අපිට select කරන්න තියෙන්නේ නැත්නම් අපිට enter කරන්න පුළුවන් වෙනුවට නෑ අවශ්‍ය නැහැ local IP එක විදිහට මේක අපිට select කරන්න පුළුවන්. right. ඊට අමතරව අපිට VPN method එක Unify එකේ VPN method දෙකක් වැඩ කරනවා. එකක් route based අනික policy based. අපි මෙතනදී use කරන්නේ policy based. මොකද ඒක හේතුව coordinate නැති policy based විදිහට තමයි අපි use කරන්නේ. ඒ නිසා අපිට route based use කරන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම අපේ එක end එකක් policy based යනවා නම් අනිත් end එකක් policy based යන්න ඕනේ. ඉතින් කොට latest firewall වල ගොඩක් policy based තමයි VPN එක කියන්නේ. route based විශේෂයෙන්ම VPN එකෙත් තියෙනවා. විශේෂයෙන්ම ඔය hub and spoke architecture එක ගොඩක් වෙලාවට route based තමයි යන්නේ. right. okay. එතකොට VPN method එක අපි policy based විදිහට use කරගන්නවා. remote network එකට අපි මෙතනදී ගන්නේ අපේ Unify තියෙන site එක නැත්නම් branch site එක හරහා අපේ head office එකේ තියෙන Fortinet firewall එකේ මොන LAN path මොන fiber network එකද communicate කරනවා කියන අපේ LAN right LAN path එතකොට අපි විතර දිනා ගන්නවා අපේ 10 range එක remote network එක විදියට ten dot 1.0.24 කියලා දාගන්නවා. right ඊට අමතරව මට මෙතන දානවා remote IP එක. ඒ කියන්නේ අපේ remote peer එකේ අපේ public static IP එක අපි අනිවාර්යයෙන්ම දානවා. නැත්නම් VPN එකට දෙන්න endpoints එක peers දෙක identify කරගන්න බෑ. ඒ නිසා අපි මෙතෙන් දාගන්න ඕනේ remote IP එක. මෙතනදී අපිට DNS එකක් දාන්න පුළුවන්. DNS name එක. එහෙම නැත්නම් අපිට public static IP අපිට දාන්න පුළුවන්. එතකොට මේ diagram එකෙන් පේනවා අපේ public static IP එක වෙන්නේ අපේ Fortinet branch එකේ 123.231.114.95 right අනිත් තමයි මේක මම කරගෙන දා ගන්නවා අපේ remote IP කියන section එක යටතේ right ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී අපේ remote network එක අපේ LAN range එක අපේ firewall එක head office එක පැත්තේ අපි ඒක add කරගන්න ඊට පස්සේ advanced එක යටතේ අපි manual වලට යනවා right manual එකේදී අපි මේ දාන phase 1 phase 2 වලට අදාළව අපි Fortinet නැත්නම් FortiGate firewall එකේ configure කරපු ඒ settings ටික same විදිහට තමයි දාගන්න. right අපි මතක ඇති encryption එක 128 use කරේ hash එක SHA-1 එක defilement එක 14 use කරා lifetime එක අපි මෙතන තියෙන්නේ 28800 කියලා අපි මේක use කරනවා මේක අපේ Fortinet එකේ අපිට ඒ තමයි කියන්නේ මේකේ key lifetime එක වෙනස් නැත්නම් මේකත් අපිට පුළුවන් වෙනස් කරගන්න මේකේ තියෙන loop එක අපිට දාන්න. right මම මේක වෙනස් කරගත්තා. අපි බලමු අනිත් ඒවා ඔක්කොම same. එතකොට ESP ඒ කියන්නේ page 2 වලට අදාළව එතන තියෙනවා encryption එකේ AES-128 එනකන් SHA-1 හරි එකත් okay. ඒ වගේම lifetime එක තියෙන්නේ 600 කියලා. එතකොට අපිට ඒකත් අපි මෙතනදී page 2 යටතේ තියෙන page 2 යටතේ මේ තියෙන seconds කියන අපි මෙතනදී lifetime එක change කරගන්නවා. right ඔයාලට පේනවා ඇති මේ වගේ phase 1 phase 2 කියලා වෙනම තියෙනවා. නම් Unify එකේ phase 1 phase 2 කියලා නැහැ. ඒක තියෙන්නේ ආගේ protocol based කියන IK USB කියලා. right ඒකට ඒ විදිහට තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි local authentication ID එක අපි PFS එක enable කරා. ඔයාලට මතක ඇති මේකෙත් අපි PFS එක enable කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන local authentication ID එක විදිහට ගොඩක් වෙලාවට යනදී අපේ Unify එකේ public static නේ. so remote authentication ID එක විදිහට විශේෂයෙන්ම behind the net scenario එකේ local authentication ID එක තිස්නවා නේ firewall ඒ WAN කියන්නේ ඒක private වෙන්න පුළුවන් ඒක public වෙන්න පුළුවන් මෙන්න අපි ගොඩක් අහලා private වෙන්න ගන්න. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මෙතනදී මේක auto කියලා දුන්නොත් අපේ මෙතනදී අපේ Fortinet එකේ public static IP එක. ඒ කියන්නේ 123 කියන range එකේ IP එක තමයි automatically මෙතන ගන්න. ඒකකොට VPN එක establish වෙන්නේ නැහැ. VPN එක establish වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි මෙතන දාන්න ඕනේ. අපේ firewall එකේ WAN එකයි. ඒක ඇවිල්ලා 192.168.3. ඇයි ඒක එතනදී දාන්න? හේතුව තමයි මේක behind the net scenario එක තියෙන්නේ. එයින් තමයි local එක. අගමනා 192.168.8. හරි. එතකොට අපි මෙතනදී VPN එකට දාලා configuration එක කරා අපි add කරගන්නවා. හැබැයි Unify එකේ routing පැත්ත
firewall policies පැත්ත වෙනම create කරන්න ඕනේ නැහැ. ඉතින් මේ VPN එක establish කරනකොට already ඊට අදාළ දේවල් inbound outbound වලට අදාළ policies ඒ වගේම තමයි routing policies මේ හැම එකක්ම automatic වෙනවා. විශේෂ දේ තමයි අපි Fortinet වගේ ඔයාලට මතක නැති මෙතනදී page 2 එකේ යටතේ අපිට පුළුවන් local address and remote address කියන දෙකක් configure කරන්න. ඒ කියන්නේ අපේ VPN එක මොන private way එකද communicate කරන්නේ. right? හැබැයි Unify වගේ local address එකක් define කරන්න බෑ. ඒ කියන්නේ by default VPN එක හරහා Unify වගේ entire local network එක communicate කරන විදිහට අදලා තියෙනවා. අපිට මෙතනදී අපි හිතමු මෙතනදී Unify එක හරහා තව LAN network එකක් තියෙනවා කියලා. අපිට වෙන වෙන focus කරන්න බෑ. මේ සියලුම LAN ranges අපේ Fortinet පැත්තෙන් access වෙනවා. right? ඉතින් ওই විදිහට තමයි by default ඒ Unify එකේ තියෙන එක Unify එකේ පැත්තේ එක දුර්වලතාවයක්. ඉතින් security පැත්තෙන් දුර්වලතාවයක්. ඉතින් ඒක Unify නම් කියලා තියෙනවා by default එකට තමයි ඒක configure කරන්නේ. අපිට ඒක වෙනස් කරන්න බෑ. right. එතකොට මේ විදිහට අපි Unify ලගේ VPN එක establish කරා. අපිට දැන් බලන්න පුළුවන් දැන් මෙතන අපි policies වලට ගියොත් අපි මෙතන යනවා policy engine එතන තියෙනවා policies and routes කියන මෙතන ඔයාලට පේනවා ඇති all කියන එකට යන්න මෙතන ඔයාලට පේනවා ඇති allow IPsec site VPN නේ ඔක්කොම establish කරලා තියෙනවා ඒ වගේම තමයි block ඒ වගේම තමයි අපි කතා කරෝ මෙතන තියෙනවා ආය අපිට තියෙනවා allow ESP IPsec මේ අදාළ protocol වලට අදාළ policies ටික ඉතින් තියෙනවා ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති IPsec site VPN එකට අදාළව internet in එකක් right internet in එකක් විදියට LAN දෙක අතර communication එක හදන policy එකක් update තියෙනවා right එතකොට ඔය විදිහට තමයි VPN එක establish වෙලා තියෙන්නේ ඊට පස්සේ අපිට පුළුවන් IPsec site VPN එක කියනවා ස්ථානීය offline එක පාවිච්චි කරන්න අපි බලමු අපේ head office එකේ file එකක තියෙන IPsec command වලට එනවා ඒකේ මෙතනදී inactive කියන මොකක්ද දෙක ඉස්සරහා click කරනවා එතකොට අපිට පුළුවන් right click කරලා bring up කරලා all pages on කරන්න අපේ පුණ්‍යතහ ඔය බලමු check කරලා ඔයාලට පේනවා මෙතන මේ time එක මෙතන වෙනස් කරලා තියෙනවා time එක 2600යි තියෙන්නේ recording එකේ police 3000 කියන මම වෙනස් කරගන්නවා මෙතන මේකේ time එක අපි වෙනස් කරගන්නවා 7800 seconds වලින් මම එකක් change කරගන්නවා ඒක තමයි ඒක settings ටික right දැන් ඒ settings ටික වෙනස් කරලා දෙනවා right අපි බලමු දැන් VPN channel එක establish වෙනවාද කියලා right click කරමු right මෙතනදී VPN එක අපි establish කරනකොට establish වුනේ නැහැ අපි මෙතනින් check කරනකොට ඔයාලට අපි මෙතනදී IK version 2 එක use කරේ IK version 2 එක use කරේ නමුත් මම මෙතනදී අපි දාගත්ත IK version 1 mindbound version 2 වලට convert කරගන්නවා ඊටු settings ටික ඔක්කොම same තියෙනවා මම මේක දැන් try කරගන්න right අපි බලමු දැන් VPN එක establish වෙනවද කියලා right ඔයාලට පේනවා ඇති VPN එක establish වුණා දැන් මෙතන VPN IPsec channel වලට ගියාට පස්සේ මෙතන VPN status එක ඔයාලට පේනවා එහෙම නැත්නම් මෙතන dashboard වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී use and devices වලට යනවා මෙතන තියෙනවා ඒක VPN widget එක මෙතන නැහැ ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී ඕනනම් VPN widget එකක් මෙතනදී add කරගන්න මෙතන add widget වලට යනවා add widget වලට ගියාට පස්සේ IPsec කියන option එක මෙතන add කරගන්නවා එතකොට ඔයාලට මෙතන පේනවා status එක මෙතන expand කරලා මෙතනදී VPN එකේ status එක පේනවා මෙතන පේනවා කොළ පාටක් වෙලා තියෙනවා ඒ කියන්නේ මෙතන page 1 එකක් කොළ පාටයි page 2 එකක් කොළ පාටයි ඒ කියන්නේ VPN එක successfully established වෙලා තියෙනවා මේකේ logins ටිකක් අපිට බලන්න පුළුවන් මෙතන right click කරලා show matching log යනවා මෙතනදී අපි cloud එක උඩින් මම value එකට දාගන්නවා එතකොට ඔයාලට පේනවා ඇති page 1 page 2 ටික success වෙලා තියෙනවා negotiate එක ඒ වගේම තමයි ඊට අදාළ security associate එකත් establish වෙලා තියෙනවා ඉතින් page 1 page 2 ඔය විදිහට තමයි VPN එක
ස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. එතකොට අපේ මෙතන රෙස්පොන්ඩර් විදියට තමයි මෙයා යූස් වෙන්නේ. අපේ හෙඩ් ඔෆිස් එක තමයි රෙස්පොන්ඩර් විදියට යූස් කරන්නේ. එතකොට ටොපික් එක ඉනිෂিয়েට් කරන්නේ VPN ටොපික් එක ඉනිෂিয়েට් කරන්නේ ඒ යුනිෆයිඩ් කම්පියුටර් පැත්තේ. ඉතින් ඔය IPsec site VPN part එකේදී ඔය විදිහට තමයි VPN එක අපි එස්ටැබ්ලිෂ් කරන්නේ ඊට අදාළ කන්ෆිගරේෂන් එක Fortinet නාගේ යුනිෆයිඩ් එකේ කරේ මෙන්න මේ part දැක්කු විදියට. right අපි VPN එක එස්ටැබ්ලිෂ් කරාට මදි අපි බලන්න ඕනේ කන්ෆිගරේෂන් ping වෙනවද කියලා. ඉතින් මම මෙතනදී අපි Fortinet firewall එකේ පැත්තෙන් අපි Unify එකේ LAN interface එක. එහෙම නැත්නම් අපි කියන්නේ 192.168.0.1 එක. ඒ LAN interface එකට ping කරනවා. අපි බලමු ping වෙනවද කියලා VPN channel එක establish කරලා තියෙන මේ network දෙක අතර අපි firewall එකේ CLI option එකට යනවා. එතන උඩම තියෙනවා දකුණු පැත්තේ. මම මෙතනදී ping කරන්නේ අපේ firewall එකේ මොන interface එකේ කියන එක අපි firewall එකට කියන්න ඕනේ. මම මෙතනදී interface එක source එක විදියට use කරන්නේ අපේ LAN interface එකේ යන්නේ ඒක. ඉතින් මම එතන ඉඳන් තමයි ping කරන්නේ අපේ Unify එකේ LAN එකට. ඉතින් අපි මෙතනදී execute ping ඒ වගේම option අපි source එක දෙන්න ඕන අපි කොතන ඉඳන්ද ping කරන්නේ කියලා අපේ head office එකේ නැත්නම් by default යන WAN interface එකකින් අපි ping කරන්නේ. නමුත් VPN tunnel එක හා WAN communication එකක් දෙන්නේ නැහැ. එන්නේ private LAN application එකක්. ඒකට අපි page 2 යටතේ අපි දුන්නා කවුද local network එක කවුද remote network එක communicate කරන්නේ VPN tunnel එක හරහා. ඉතින් source network එක විදිහට අපි මෙතනදී Fortinet ලගේ LAN interface එක use කරන්නේ අපි 10.10.1.100 තමයි. ඉතින් අපි මේක enter කරනවා ඊට පස්සේ අපි execute ping මම මෙතන දෙනවා අපේ diagram එකට අනුව අපේ Unify පැත්තේ තියෙන LAN range එකේ LAN interface එක. ඒ කියන්නේ 192.168.0.1 192.168.0.1 right ඔයාලට පේනවා ඇති ping වෙනවා. ඉතින් මේ විදිහට තමයි Fortinet Unify අතර IPsec site VPN එක establish කරන්නේ policy based right. ඉතින් ඔයාලට අද අපි වීඩියෝ එකකින් අරගෙන ආවේ IPsec VPN part එකේදී real practical experience එකක් ඔයාලත් එක්ක share කරගන්න. විශේෂයෙන්ම different brands හම්බ වෙනකොට අපි කොහොමද මේ VPN එකක් establish කරගන්නේ කියන එක. ඉතින් මේ සම්බන්ධව Fortinet සම්බන්ධව Unify සම්බන්ධව කවුරු කෙනෙක් වැඩිපුර technical knowledge එකක් අපි කියන්නේ engineer කියන level එකකින් technical knowledge එකක් practical knowledge එකක් ඉගෙන ගන්න කැමතිනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වගේ real devices වලට log වෙලා ඔයාලා VPN establish කරන්න අපි අවස්ථාවක් දීලා තියෙනවා. අපි අපේ different අපේ ලොකු customer base එකක් ඉන්නවා. ඉතින් ඒවම ප්‍රයෝගී කරගෙන තමයි අපි ඔයාලගේ practical කරන්න අපි ඔයාලට මේ අවස්ථාව හදලා දෙන්නේ. right එහෙනම් අපි තවත් configuration video එකකින් ඔයාලට හමු වෙන්න. ඉතින් එහෙනම් එතෙක් ඔයාලට